මේ වීඩියෝ මාලාව තුළින් ගෙන එන තුන්වෙනි වීඩියෝ එක තමයි මේක. අපිට අද කතා කරන්න තියෙන්නේ 10 ශ්‍රේණිය ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ විෂය ධාරාව යටතේ ඉගෙන ගන්න තියෙන තුන්වෙනි පාඩම ව්‍යාපාර සංවිධාන. අපි බලමු මේ පාඩම කොහොමද ඉතාමත් කෙටි සටහන් භාවිතයෙන් පහසුවෙන් මතක තියාගන්න පුළුවන් විදිහට ඉගෙන ගන්න කියලා. එතකොට මොකද්ද ව්‍යාපාර සංවිධානයක් කියලා කියන්නේ? ව්‍යාපාර සංවිධානයක් කියලා කියන්නේ මිනිසාගේ අවශ්‍යතා සහ උවමනා සපුරාලීම සඳහා ඔයගොල්ලන් දන්නවා භාණ්ඩ හා සේවා සපයා ගැනීමට සිදු වෙනවා. එතකොට ව්‍යාපාර සංවිධානයක් කියලා කියන්නේ අවශ්‍යතා සහ උවමනා සපුරාලීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමට පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් හෝ ඒකරාශී වීම තමයි ව්‍යාපාර සංවිධානයක් කියලා කියන්නේ. ඒක තමයි ව්‍යාපාර සංවිධාන කියන එකට අර්ථ දැක්වීම. මිනිසාගේ අවශ්‍යතා සහ ඌමනා සපුරාලීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමට පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් ඒකරාශී වීම තමයි ව්‍යාපාර සංවිධානයක් කියලා කියන්නේ. එතකොට අපිට මේ පාඩමේ යටතේ කතා කරන්න තියෙනවා ව්‍යාපාර සංවිධාන වර්ග කරන්නේ කොහොමද? වර්ග කීයකට බෙදෙනවද? ඊළඟට වර්ග කිරීම සඳහා පදනම් කරගන්නේ කුමන නිර්ණායකද? ඒව කතා කරන්න තියෙනවා. එතකොට හිමිකාරීත්වයේ මත ව්‍යාපාර සංවිධාන වර්ග කරනවා, අරමුණ අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කරනවා, පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කරනවා. ඒවා එකිනෙක කතා කරනවා, ඒවට උදාහරණ කතා කරනවා, ඒ වගේ ලක්ෂණ කතා කරනවා. ඒ ව්‍යාපාරවල වාසි කතා කරනවා, අවාසි කතා කරනවා. ඊළඟට ඒකපුද්ගල ව්‍යාපාර ගැන කතා කරනවා. ඒකපුද්ගල ව්‍යාපාරවල ලක්ෂණ, ඒකපුද්ගල ව්‍යාපාරවල වාසි, අවාසි. ඒවා මේ පාඩමේදී විස්තරාත්මකව සාකච්ඡා කරනවා. දැන් අපි එකින් එක බලමු කොහොමද මුලින්ම බලමු ව්‍යාපාර සංවිධාන වර්ග ගැන. එතකොට ව්‍යාපාර සංවිධාන ප්‍රධාන වශයෙන් වර්ග 3කට වෙන් කරනවා. ඒ වර්ග 3ට වෙන් කිරීම සඳහා යොදා ගන්න නිර්ණායක 3ක් තියෙනවා. පරිමාණය අනුව, අරමුණ අනුව, හිමිකාරීත්වය අනුව. ව්‍යාපාර සංවිධාන වර්ග 3 වෙන් කරන්න යොදා ගන්න නිර්ණායක තමයි අරමුණ අනුව, පරිමාණය අනුව, හිමිකාරීත්වය අනුව. එතකොට අපි මුලින්ම බලමු පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කරනවා ප්‍රධාන වශයෙන් දෙකකට. පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට වෙන් කරනවා. එතකොට කොහොමද මේ ව්‍යාපාරයක් පරිමාණය අනුව වර්ග කරන්න යොදා ගන්න නිර්ණායක මොනවාද? ව්‍යාපාර සංවිධානයක පරිමාණය විවිධ නිර්ණායක මත තමයි තීරණය කරන්නේ. මොනවද මේ නිර්ණායක කියලා බලමු. පළවෙනි එක තමයි ව්‍යාපාරයේ ප්‍රාග්ධනය. ඊළඟට සේවක සංඛ්‍යාව. ඊළඟට භාවිත කරන බල ශක්ති ප්‍රමාණය. ඊළඟ එක තමයි වෙළඳපළ කොටස. ව්‍යාපාරයට ඇති වෙළඳපළ කොටස. මෙන්න මේ නිර්ණායක මත පදනම් වෙලා තමයි ව්‍යාපාර පරිමාණය අනුව කොටස් දෙකකට බෙදන්නේ. එතකොට ප්‍රධාන නිර්ණායක කීයද? 4ක්. නිර්ණායක 4ක් මත පදනම් වෙලා. එතකොට මොනවද මේ බෙදා දක්වන ව්‍යාපාර සංවිධාන වර්ග දෙක? පළවෙනි එක තමයි සුළු හා
මධ්‍ය පරිමාණ ව්‍යාපාර, දෙවෙනි එක තමයි මහා පරිමාණ ව්‍යාපාර. එතකොට අපි බලමු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කියන්නේ මොනවද කියලා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කියලා වෙන් කිරීමේදීත් විවිධ නිර්ණායක පදනම් කරගෙන තමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වර්ගීකරණය කරන්නේ. එතකොට ඒ සඳහා බලපාන නිර්ණායක මොනවද කියලා බලමු. කුඩා ප්‍රාග්ධනයක් තමයි ආයෝජනය කරලා තියෙන්නේ. ඊළඟට සේවක සංඛ්‍යාව ඉතාමත් අඩුවෙන් තමයි සිටින්නේ. ඊළඟ එක තමයි වෙළඳපොළ කොටස කුඩා වූ ව්‍යාපාර තමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කියලා කියන්නේ. එතකොට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල ලක්ෂණ කියලා ගත්තොත් ඔයාලට ගන්න පුළුවන්. වෙළඳපොළ කොටස කුඩායි, අඩු සේවක සංඛ්‍යාවක් සිටින්නේ, කුඩා ප්‍රාග්ධනයක් තමයි ආයෝජනය කරලා තියෙන්නේ. එතකොට ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව හඳුන්වා දීලා තියෙනවා සේවක සංඛ්‍යාව 25ට අඩු ව්‍යාපාර තමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරය යටතට ගෙනෙන්නේ කියලා. එතකොට ඕගලන්ට දන්නවා දැන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල කොහොමද ඒවා හඳුනගන්නේ කියලා. ඊළඟට මහා පරිමාණ ව්‍යාපාර. මහා පරිමාණ ව්‍යාපාරවල ලක්ෂණ මොනවද? සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල වඩා වැඩි සේවක සංඛ්‍යාවක් සිටිනවා, විශාල ප්‍රාග්ධන ආයෝජනයක් සිදු කරලා තියෙනවා. ඒ වගේම විශාල වෙළඳපොළ කොටසක් හිමි වෙලා තියෙනවා. මෙන්න මේ නිර්ණායක හතර මත පදනම් වෙලා තමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවිධානයි මහා පරිමාණ ව්‍යාපාර සංවිධානයි දෙක එකිනෙක වෙන් කරලා දක්වන්නේ. ඊළඟට දැන් අපි කතා කරා පරිමාණය අනුව ව්‍යාපාර සංවිධානයේ ව්‍යාපාර සංවිධාන වර්ගකරන එක ගැන. ඊළඟට අපි බලමු හිමිකාරීත්වය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කරන්නේ කොහොමද කියලා. එතකොට හිමිකාරීත්වය මත පදනම් කරගෙන වර්ග කරද්දී කවුද ව්‍යාපාරයක හිමිකරුවෝ කියන්නේ? හිමිකරුවෝ එහෙම නැත්නම් අයිතිකරුවෝ කියලා කියන්නේ කවුද? ව්‍යාපාර වලට අවශ්‍ය අරමුදල් යොදවන පුද්ගලයෝ තමයි හිමිකරුවෝ නැත්නම් අයිතිකරුවෝ කියලා කියන්නේ. ඒ කියන්නේ එතකොට මේ පුද්ගලයෝ ව්‍යාපාරය සඳහා අරමුදල් යොදවමින් අවදානම් බාර ගන්නවා. අවදානම් බාර ගන්න පුද්ගලයෝ තමයි හිමිකරුවෝ කියලා කියන්නේ. එතකොට ව්‍යාපාරවල උපයන ලාභය භුක්ති විඳින්නේ, අලාභයක් සිදු වුණොත් ඒ පාඩු විඳ දරාගන්නේ, ඒ සියල්ලම සිදු කරන්නේ අයිතිකරුවෝ. එතකොට හිමිකාරීත්වය මත ව්‍යාපාර සංවිධාන ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වනවා. මොනවාද ඒ කොටස් දෙක? පෞද්ගලිකාංශයේ ව්‍යාපාර, රාජ්‍යාංශයේ ව්‍යාපාර, පොදු ව්‍යාපාර. බලමු පෞද්ගලිකාංශයේ ව්‍යාපාර කියන්නේ මොනවද කියලා. පෞද්ගලිකාංශයේ ව්‍යාපාර කියලා කියන්නේ හිමිකාරීත්වයේ පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් සතු වන ව්‍යාපාර තමයි පෞද්ගලිකාංශයේ ව්‍යාපාර කියලා කියන්නේ. ඒවට උදාහරණ තමයි ඒක පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සමුපකාර සමිති, සමිති සංවිධාන. ඒව තමයි පෞද්ගලිකාංශයේ ව්‍යාපාර වලට උදාහරණ. එතකොට රාජ්‍යාංශයේ ව්යාපාර කියලා කියන්නේ මොනවද? රජයේ විසින් ප්‍රාග්ධනයේ සපයා ඇති සහ හිමිකාරීත්වය රජයේ සතු ව්‍යාපාර තමයි රාජ්‍යාංශයේ ව්‍යාපාර කියලා කියන්නේ. එතකොට ඒවට උදාහරණ මොනවද? රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය සමාගම්. ඒව තමයි උදාහරණ. ඊළඟට අපි බලමු අරමුණ අනුව ව්‍යාපාර වර්ගීකරණය. අරමුණ අනුව ව්‍යාපාර වර්ගීකරණය. එතකොට අරමුණු අනුව ව්‍යාපාර ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදා දක්වනවා. මොනවද? ලාභ අරමුණු කරගත් ව්‍යාපාර, ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. ලාභ අරමුණු කරගත් ව්‍යාපාරත් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා, පෞද්ගලික සහ පොදු. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරත් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා, පෞද්ගලික සහ පොදු.
ඊළඟට පෞද්ගලික ලාභ අරමුණු කරගත් ව්‍යාපාරවල පෞද්ගලිකේවට උදාහරණ තමයි ඒක පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්. ඊළඟට පොදු ඒවට උදාහරණ තමයි රාජ්‍ය සමාගම්. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරවල පෞද්ගලික ව්‍යාපාරවලට උදාහරණ තමයි සමූපකාර සමිති. ඊළඟට තව එකක් තියෙනවා සමිති සංවිධාන. සමිති සංවිධාන. ඊළඟට පොදු ඒවට උදාහරණ තමයි රාජ්‍ය සංස්ථා, දෙපාර්තමේන්තු. රාජ්‍ය සංස්ථා සහ දෙපාර්තමේන්තු. දැන් කවුද මේ ලාභ අරමුණු කරගත් ව්‍යාපාර කියලා කියන්නේ? කියන්නේ ලාභ ඉපැයීමේ ප්‍රධාන අරමුණ ලාභ ඉපැයීම. එතකොට ලාභ ඉපැයීම ප්‍රධාන අරමුණු කරගත් ව්‍යාපාර තමයි ලාභ ඉපැයීමේ ව්‍යාපාර කියලා හඳුන්වන්නේ. එතකොට ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර කියන්නේ ප්‍රධාන අරමුණ ලාභ ඉපැයීම නෙවෙයි. එතකොට සමාජිකයන්ගේ සුබ සාධන කටයුතු සිදු කිරීම වගේ වෙනත් අරමුණු තමයි ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරවල අරමුණු. එතකොට ඊළඟට නීතිය ප්‍රාග්ධන සැපයීම ලාභය, නීතිමය පුද්ගල භාවය, වගකීම, අඛණ්ඩ පැවැත්ම, කළමනාකරණය, ඒවා එකින් එක සංසන්දනය කරමින් මතක තියාගන්න පහසු විදිහට තමයි මේ වගුව හදලා තියෙන්නේ. ඒක අපි බලමු මේ ඊතුරු සමිති සංවිධාන ගැනත් කතා කරාට පස්සේ එකින් එක බලමු මොනවද කියලා. එතකොට දැන් අපි ඊළඟට බලමු දැන් ප්‍රධාන වශයෙන් ව්‍යාපාර සංවිධාන බෙදෙන වර්ග 3 කතා කළා. ඒවට උදාහරණ කතා කරලා තියෙනවා. දැන් බලමු ඒක පුද්ගල ව්‍යාපාර. මොකද්ද මේ ඒක පුද්ගල ව්‍යාපාර කියලා කියන්නේ? ඒක පුද්ගල ව්‍යාපාරය කියලා කියන්නේ හිමිකාරීත්වයේ එක් පුද්ගලයෙකු සතු ව්‍යාපාර තමයි හඳුන්වන්නේ. තනි පුද්ගල ව්‍යාපාර නැත්නම් ඒක පුද්ගල ව්‍යාපාර කියලා. එතකොට ඒක පුද්ගල ව්‍යාපාරවල ලක්ෂණ බලමු අපි මොනවද කියලා. ඒක පුද්ගල ව්‍යාපාරවල ලක්ෂණ තමයි ප්‍රාග්ධනය. අපි මේකෙදි කතා කරනවා ලක්ෂණ කතා කරනවා, වාසි කතා කරනවා, අවාසි කතා කරනවා. අපි බලමු ලක්ෂණ මොනවද කියලා. ප්‍රාග්ධනය අයිතිකරු වන තනි පුද්ගලයෙකු විසින් යොදවනවා. එතකොට ඒක පුද්ගල ව්‍යාපාරවල ප්‍රාග්ධනය යොදවන්නේ තනි පුද්ගලයෙකු විසින්. ඊළඟට ලාභ හෝ අලාභ භුක්ති විඳින්නෙත් ඒ තනි පුද්ගලයා අයිතිකරුවම තමයි. ඊළඟට අයිතිකරුගේ වගකීම අසීමිතයි. ඒ කියන්නේ ඔහු ඒක පුද්ගල ව්‍යාපාරයට අපි හිතමු ණයක් අරන් තියනවා කියලා. එතකොට ඒ ණය පියවීම සඳහා ව්‍යාපාරයේ දේපල වලට අමතරව තමාගේ පෞද්ගලික දේපල පවා කැප කරන්න සිදු වෙනවා ණය පියවීමට. ඒක තමයි වගකීම අසීමිතයි කියලා කියන්නේ. ඊළඟට නීතිමය පුද්ගල භාවයක් නොමැත. ඒ කියන්නේ මොකද්ද? ඒක පුද්ගල ව්‍යාපාරයකට ව්‍යාපාරයේ නමින් නීතිමය කටයුතු වල යෙදීමේ හැකියාවක් නැහැ. එහෙම නීතිමය කටයුතු වල යෙදෙනවා නම් එහෙම යෙදෙන්න පුළුවන් ව්‍යාපාරිකයාගේ පෞද්ගලික නමින් විතරයි. ඒ කිව්වේ වාහන මිලදී ගැනීමේදී, බැංකු ණය ලබා ගැනීමේදී, නඩු පැවරීමේදී, කිවිසුම් වලට එළඹීමේදී, ඒ වගේ ඕනිම කටයුත්තකදී ව්‍යාපාරයේ නමින් පෙනී සිටින්න බෑ. තමාගේ පෞද්ගලික නමින් තමයි මේ සියලු කටයුතු කළ යුත්තේ. ඊළඟට අඛණ්ඩ පැවැත්මක් නැහැ. ඒ කියන්නේ මොකද්ද? ඒක පුද්ගල ව්‍යාපාරයක අයිතිකරුවා මිය ගියොත් හෝ උමතු වුවොත් ඒ ව්‍යාපාරය එතනින්ම අවසන් වෙනවා. ඒක තමයි අඛණ්ඩ පැවැත්මක් නැහැ කියන එකේ අදහස. ඊළඟට ලියාපදිංචිය අනිවාර්ය නොවීම. ඒකේ සාමාන්‍යයෙන් ඒක පුද්ගල ව්‍යාපාර ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවේ. නමුත් වෙනත් නමකින් තමන්ගේ නමින් නැරෙන්න වෙනත් නමකින් පවත්වාගෙන යනවා නම් ඒක අනිවාර්යෙන්ම ලියාපදිංචි කළ යුතුයි.
එන්න ඒව තමයි ඒක පුද්ගල ව්‍යාපාරවල ලක්ෂණ. දැන් අපි ලක්ෂණ කීයක් කතා කරාද? 6ක් කතා කරා. ලක්ෂණ 6ක්. මොනවද කෙටියෙන් මතක් කරමු. ප්‍රාග්ධනයේ අයිතිකරු සතුයි. ලාභ තනිවම භුක්ති විඳිනවා. අයිතිකරුගේ වගකීම අසීමිතයි. නීතිමය පුද්ගලභාවයක් නැහැ. අඛණ්ඩ පැවැත්මක් නොමැත. ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවේ. ඔන්න ලක්ෂණ 6ක් කතා කරා. ඊළඟට මොනවද? වාසි. ඒක පුද්ගල ක්‍රමයේ වාසි පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. සියලුම ලාභ අයිතිකරු සතුයි. ඊළඟ වාසිය මොකද්ද? ව්‍යාපාරික තොරතුරු රහස්‍යභාවය ආරක්ෂා වෙනවා. ඊළඟට තම දක්ෂතා උපරිමව යොදවිය හැකි වීම. තීරණ ගැනීමේ ස්වාධීන බව. වාසි 5යි. ලක්ෂණ 6ක් තියෙනවා. වාසි 5ක් කතා කරා. ඒක පුද්ගලයෙක් කියන්නේ තනි පුද්ගලයන් තීරණ ගැනීම පහසුයි. මොනවද මේ වාසි 5? පහසුවෙන් ආරම්භ කළ හැක. සියලුම ලාභ අයිතිකරු සතුයි. ඊළඟට ව්‍යාපාරික තොරතුරු රහස්‍යභාවය ආරක්ෂා වෙනවා. තම දක්ෂතා උපරිම වේදවිය හැකි තීරණ ගැනීමේ ස්වාධීන බව. එතකොට වාසි 5යි. ඊළඟට මොනවද ඒක පුද්ගල ව්‍යාපාර සංවිධානවල අවාසි? අවාසි තමයි අයිතිකරුගේ වගකීම අසීමිතයි. කලින් අපි කිව්වා ව්‍යාපාරයේ ණයක් ගත්තොත් ව්‍යාපාරයේ දේපල වලට අමතරව තමන්ගේ පෞද්ගලික දේපල පවා කැප කරන්න සිදු වෙනවා ඒ ණය පියවීමෙන්. එතකොට ඒක අවාසියක්. ඊළඟට ප්‍රාග්ධනය රැස් කරගැනීමේ දුෂ්කරතා තියෙනවා. ඒකත් අවාසියක්. ඒක අඛණ්ඩ පැවැත්මක් නොමැතිවීම ඒකත් අවාසියක්. ඊට ව්‍යාපාරයට නෛතික පුද්ගලභාවයක් හිමි නොවීම ඒකත් අවාසියක්. එතකොට අයිතිකරු තනිව ගන්නා තීරණ ඇතැම් විට අසාර්ථක විය හැකි වීම. එතකොට ඒකත් අවාසියක්. අපි මේ කලින් කතා කරපු ලක්ෂණ ගැන හිතලා තමයි මේ වාසි අවාසි වෙන් කරන්නේ. එතකොට දැන් අවාසි කතා කරා අපි 5ක්. වාසි කතා කරා 5ක්, අවාසි කතා කරා 5ක්. ඊළඟට කතා කරන්න තියෙන්නේ හවුල් ව්‍යාපාර. මොනවද හවුල් ව්‍යාපාර කියලා කියන්නේ? හවුල් ව්‍යාපාර කියන්නේ ලාභ ලැබීමේ අරමුණින් පොදුවේ පවත්වාගෙන යන ව්‍යාපාර තමයි හවුල් ව්‍යාපාර කියලා කියන්නේ. එතකොට පුද්ගලයන් කිහිප දෙනෙක් හවුලේ තමයි මේ ව්‍යාපාර පවත්වාගෙන යන්නේ. එතකොට හවුල් ව්‍යාපාරවල සමාජිකයන් සාමාන්‍යයෙන් කීයක් ඉන්නවද? හවුල් ව්‍යාපාරවල සමාජිකයන් දෙදෙනාගේ සිට උපරිමයේ 20ක් දක්වා ඉන්න පුළුවන් කියලා තිනවා 2007 අංක 7 දරන සමාගම් පනතේ තීරණයකට අනුව සමාජිකයන් ඉන්නවා 2 සිට 20 දක්වා ප්‍රමාණයක් හවුල් ව්‍යාපාරවල. එතකොට බලමු අපි හවුල් ව්‍යාපාරවල ලක්ෂණ මොනවද කියලා. හවුල් ව්‍යාපාරවල ලක්ෂණ බලමු. හවුල්කරුවන්ගේ වගකීම අසීමිතයි. ඒක පුද්ගල ව්‍යාපාර වගේම ලක්ෂණ තියෙනවා, වාසි තියෙනවා, අවාසි තියෙනවා. ලක්ෂණ හවුල්කරුවන්ගේ වගකීම අසීමිතයි. හවුල් ව්‍යාපාර ලියාපදිංචි අනිවාර්ය නොවේ. නෛතික පුද්ගල භාවයක් නොමැත, අඛණ්ඩ පැවැත්මක් නොමැත. එතකොට ලක්ෂණ 4ක් තියෙනවා. දැන් අපි එකින් එක කෙටියෙන් බලමු මොනවද මේ ලක්ෂණ කියලා. හවුල්කරුවන්ගේ වගකීම අසීමිතයි. එතකොට මොකක්ද ඒ අසීමිතයි කියලා කියන්නේ? දැන් හවුල් ව්‍යාපාරය සඳහා ණයක් ලබා ගත්තොත් එතකොට ඒ ණය ගෙවීමට ව්‍යාපාරයේ වත්කම් ප්‍රමාණවත් නොවේ නම් මොකද හවුල්කරුවෝ ඔවුන්ගේ පෞද්ගලික දේපල පවා යොදවන්න ඕනි ඒ ණය බේරුම් කිරීමේදී. ඒක තමයි අසීමිත වීම කියන එකෙන් අදහස් කරන්නේ. වගකීම අසීමිත වීම කියන එකෙන් අදහස් කරන්නේ ඒක තමයි. ඊළඟට හවුල් ව්‍යාපාර ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවේ. ඒක පුද්ගල ව්‍යාපාරයක් වගේම තමයි හවුල් ව්‍යාපාරයත් ලියාපදිංචි අනිවාර්ය නොවේ. ඒක පොදු ලක්ෂණයක් දෙකටම තියෙන. ලියාපදිංචි අනිවාර්ය නොවීම හවුල් ව්‍යාපාර වලටත් එහෙමයි, ඒක පුද්ගල ව්‍යාපාර වලටත් එහෙමයි. ඊළඟට නෛතික පුද්ගල භාවයක් නොමැති වීම කියන්නේ මොකද්ද? හවුල් ව්‍යාපාරයක් සාමාන්‍ය නීති ඉදිරියේ පුද්ගලයෙකු ලෙස සැලකන්නේ නැහැ. එතකොට ඒ නිසා
හවුල් ව්‍යාපාරයේ නමින් නීතිමය කටයුතු වලට එළඹීමට නොහැකි. එතකොට ව්‍යාපාර නාමයෙන් නෙමෙයි කොහොමද ඉදිරිපත් වෙන්න ඕන නීතිමය කටයුතු තමන්ගේ පෞද්ගලික නමින්. ඒ කිව්ව හවුල් ව්‍යාපාරය සඳහා ඉන්න සමාජිකයෝ තම තමන්ගේ නම් වලින් තමයි නීති ඉදිරියේ පෙනී සිටින්න ඕනේ. ඒක තමයි නීතිමය නෛතික පුද්ගලභාවයක් නැහැ කියන එකේ අදහස. ඒකට අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම. ඒකත් අර ඒක පුද්ගල ව්‍යාපාරවල තිබිච්ච ලක්ෂණයක් තමයි හවුල්කරුවෙකු මිය ගියොත් හෝ උමතු වුණොත් ව්‍යාපාරයේ පැවැත්මට බාධා සිදු වෙනවා. ඔන්න ඔය ලක්ෂණ 4 තමයි හවුල් ව්‍යාපාරවල ලක්ෂණ යටතේ කතා කරන්නේ. ඊළඟට වාසි. වාසි මොනවද හවුල් ව්‍යාපාරවල? පහසුවෙන් ආරම්භ කළ හැකි වීම. ඒක එක වාසියක්. ඒ වාසිය තිබුණා ඒක පුද්ගල ව්‍යාපාරවලත් මොකද්ද පහසුවෙන් ආරම්භ කළ හැකි වීම. එතකොට ඒක පුද්ගල ව්‍යාපාරات පුළුවන් හවුල් ව්‍යාපාරات පුළුවන් පහසුවෙන් ආරම්භ කරන්න. ඊළඟට වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගත හැකි වීම. එතකොට ප්‍රාග්ධනය වැඩි ප්‍රමාණයක් රැස් කරගන්න පුළුවන්. මොකද හවුල්කරුවන් විශාල සංඛ්‍යාවක් 20ක උපරිමයේ 20ක් දක්වා සිටින නිසා වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන්. ඒකත් වාසියක්. ඊළඟට හවුල්කරුවන් සතු විවිධ දක්ෂතා ප්‍රයෝජනයට ගත හැකි වීම. කිව්වේ හවුල්කරුවන් විශාල සංඛ්‍යාවක් සහභාගී වෙන නිසා ඒ හවුල්කරුවන්ගේ අත්දැකීම් දැනුම විශේෂ දක්ෂතා යොදාගෙන ව්‍යාපාරයේ සාර්ථකත්වය ළඟා කර ගැනීමට හැකියවීම වාසියක්. එතකොට වගකීම හවුල්කරුවන් අතර බෙදී යාම. ඒකත් වාසියක්. එතකොට ව්‍යාපාරයේ සියලුම කටයුතු සඳහා වග කියන්න ඕනේ හවුල්කරුවෝ සියලු දෙනාම මගින්. ඒක පුද්ගල ව්‍යාපාරයක නම් තනි පුද්ගලයෙක්නේ. මේකේ හවුල්කරුවන් කිහිප දෙනෙක් සිටින නිසා වගකීම බෙදිලා යනවා. එතකොට ඒකත් වාසියක්. ඊළඟට සාමූහික තීරණ ගැනීම. ඒකත් වාසියක්. හවුල්කරුවෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. එතකොට සාමූහික තීරණ ගන්නවා. එතකොට ඒක වාසියක්. එතකොට අපි වාසි 5ක් කතා කරා. ඊළඟට අවාසි. හවුල් ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ අවාසි තමයි අසීමිත වගකීම. වගකීම අසීමිත වීම අවාසියක්. මොකද හවුල්කරුවෝ ව්‍යාපාරයේ ණය සම්බන්ධයෙන් බැලුවොත් හවුල්කරුවන්ගේ වගකීම අසීමිතයි. මොකද හවුල්කරුවන් යොදවන මුදලට වඩා ව්‍යාපාරයේ ණය වැඩි නම් ඒ ණය පියවීම සඳහා පෞද්ගලික දේපල හෝ කැප කරන්න සිදුවීම ඒක අවාසියක්. ඒතර වගකීම අසීමිත වීම හවුල් ව්‍යාපාරවල නම් අවාසියක්. එතකොට ලාභයේ හවුල්කරුවන් අතර බෙදී යාම. ඒකත් අවාසියක්. මොකද ඒක පුද්ගල ව්‍යාපාරවල නම් තනි පුද්ගලයාටනේ ලාභය හිමි වෙන්නේ. නමුත් හවුල් ව්‍යාපාරවල ඒ හවුල්කරුවන් අතර බෙදිලා යනවා. එතකොට ඒක අවාසියක්. ඊළඟට හවුල්කරුවන් අතර මතභේද ඇතිවීම. ඒකත් අවාසියක්. මොකද මතභේද ඇති වුණොත් ව්‍යාපාරයේ ඉදිරි පැවැත්මට බාධා ඇති වෙන්න පුළුවන්. එතකොට ඒක අවාසියක්. ඊළඟට අඛණ්ඩ පැවැත්මක් නොමැති වීමත් අවාසියක්. මොකද අවකරුවෙකු මිය යාම හෝ කුමන හෝ උමතු වීම වැනි අවස්ථාවකදී ව්‍යාපාරයේ නිද වැටීමක් සිදු වෙන්න පුළුවන්. එතකොට ඒක අවාසියක්. ළඟට නෛතික පුද්ගලභාවයක් නොමැති වීමත් අවාසියක්. මොකද හවුල්කරුවෝ නීතිය ඉදිරියේ තම තමාගේ පෞද්ගලික නම් වලින් පෙනී සිටින්න ඕන. එතකොට ඒකත් අවාසියක්. එතකොට අවාසි 5ක් තියෙනවා. ඊළඟට මොකද්ද හවුල් ගිවිසුමක් කියලා කියන්නේ? හවුල් ගිවිසුමක් කියලා කියන්නේ ව්‍යාපාරයේ ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ක් හෝ ඊට වඩා වැඩි නම් හවුල් ව්‍යාපාරයේ ලිඛිත ගිවිසුමක් යටතේ පවත්වාගෙන යා යුතුයි. එන්නේ ලිඛිත ගිවිසුම තමයි හවුල් ඔප්පුව කියලා කියන්නේ. ඊළඟට බලමු සංස්ථාපිත සමාගම් කියලා කියන්නේ මොනවද කියලා. සංස්ථාපිත සමාගම් කියලා කියන්නේ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ යුතු නෛතික පුද්ගලභාවයක් සහිත කොටස් නිකුත් කරමින් ප්‍රාග්ධනය සපයාගත හැකි සහ කොටස් හිමියන්ගේ වගකීම සීමිත වන්නා වූ සමාගමක් තමයි සංස්ථාපිත සමාගමක් කියලා කියන්නේ. එතකොට කවුද සංස්ථාපිත සමාගම් වල අයිතිකරුවෝ වෙන්නේ? කොටස් මිලදී ගන්නා පුද්ගලයෝ. එතකොට කවුද අයිතිකරුවෝ? කොටස් මිලදී ගන්නා පුද්ගලයෝ.
කොටස් මිලදී ගන්නා පුද්ගලයෝ තමයි සංස්ථාපිත සමාගම් වල අයිතිකරුවෝ වෙන්නේ. එතකොට මිලදී ගන්නා කොටස් ප්‍රමාණයට පමණයි ඔවුන්ගේ වගකීම සීමා වෙන්නේ. ඒ ප්‍රමාණයට විතරයි ඔවුන් වග කියන්නේ. එතකොට සංස්ථාපිත සමාගම් වල ලක්ෂණ මොනවාද? අපි ඉස්සෙල්ලා කතා කරපු ඒක පුද්ගල ව්‍යාපාර සහ උල් ව්‍යාපාරවල කතා කරා වගේම මේකෙත් කතා කරන ලක්ෂණ ළඟට වාසි අවාසි. මේකේ ලක්ෂණ අපි කතා කරනවා සංස්ථාපිත සමාගම් වල ලක්ෂණ 4ක් කතා කරනවා. අපි බලමු මොනවද ඒ කියලා. සමාගම් පනත යටතේ සංස්ථාපනය කරනවා. අපි කලින් කිව්වා 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ තමයි සංස්ථාපනය කරන්නේ. මේක ලක්ෂණය. අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. ඒක ලක්ෂණය. ඒ කිව්වේ කොටස්කරුවෙක් මිය යාම, උමතු වීම වැනි හේතුවක් මේ ව්‍යාපාරයේ ඉදිරි පැවැත්මට කිසිම බාධාවක් නොවේ. ඒක ලක්ෂණයක්. ඊළඟට සීමිත වගකීම සහිතව ලියාපදිංචි කළ හැකි වීම. ඒකත් ලක්ෂණයක්. ඊළඟට කොටස් නිකුතුවෙන් ප්‍රාග්ධනය රැස් කරගත හැකි වීම. එවෙනේම ප්‍රාග්ධනය යොදවලනේ අපි මෙච්චර වෙලා කතා කරේ හවුල් ව්‍යාපාර සහ ඒක පුද්ගල ව්‍යාපාරවල ප්‍රාග්ධනය රැස් කරගත්තේ හවුල්කරුවෝ එහෙම නැත්නම් අයිතිකරුවෝ ප්‍රාග්ධනය යොදවලා. එතකොට මේ ව්‍යාපාරවල කොහොමද කොටස් නිකුත් කිරීමෙන් තමයි ප්‍රාග්ධනය රැස් කරගන්නේ. එතකොට ඒව තමයි ලක්ෂණ 4. ඊළඟට සංස්ථාපිත සමාගම් වල වාසි මොනවද? වාසි කතා කරනවා 5ක්. මොනවද ඒ වාසි? වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන්, නෛතික පුද්ගලභාවයක් තියෙනවා, අඛණ්ඩ පැවැත්මක් තියෙනවා, වගකීම සීමා සහිතයි, අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් තමයි කළමනාකරණය කරන්නේ. එන්නේ ලක්ෂණ 5 අධ්‍යක්ෂ මණ්ඩලයක් කියලා කියන්නේ සමාගම කොටස්කරුවන්ගේ ඡන්දයෙන් තමයි තෝරගන්නේ අධ්‍යක්ෂ මණ්ඩලය. එතකොට සමාගමේ කටයුතු කළමනාකරන්නේ මෙන්න මේ තෝරාගත්ත අධ්‍යක්ෂ මණ්ඩලය මගින්. ඒක වාසියක්. එතකොට වාසි 5යි. ඊළඟට සීමා සහිත සමාගම් වල අවාසි තියෙනවා 2ක්. මොනවාද ඒ අවාසි 2? නීතිමය විධිවිධාන අධික වීම. ලාභය සහ අයිතිය බෙදී යාම. මෙන්න මේ අවාසි 2 තමයි සංස්ථාපිත සමාගම් වල තියෙන්නේ. ඊළඟට බලමු සමෝපකාර සමිති. මොනවද සමෝපකාර සමිති කියලා කියන්නේ? ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන ස්වාධීන සංවිධාන තමයි සමෝපකාර සමිති කියලා කියන්නේ. එතකොට සමෝපකාර සමිති වල ලක්ෂණ අපි කතා කරමු. සමෝපකාර සමිති වල ලක්ෂණ මොනවද? ඒකෙත් තියෙනවා ලක්ෂණ වාසි අවාසි. මොනවද ලක්ෂණ? ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම. ලක්ෂණ 4ක් තියෙනවා. ලක්ෂණ 4 තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම, ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය, සමාජිකයන්ගේ සාමූහික අයිතිය, පොදු අවශ්‍යතා හා අරමුණු වලින් යුක්ත වීම. ඔන්න ලක්ෂණ 4 තියෙනවා. ඒකේ මොකද ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම කියන්නේ? සෑම සමාජිකයෙකුගේම ඡන්දයෙන් තමයි සමෝපකාර සමිතිය පාලන කටයුතු සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා ගැනීම සිදු කරන්නේ. තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් කියලා කියන්නේ. ඊළඟට ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය කියන්නේ තමාගේ කැමැත්තෙන් සමාජිකත්වය ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට සමාජිකයන්ගේ සාමූහික අයිතිය. ඒ කියන්නේ සියලුම වත්කම් සම්පකාර සමිතිය සමාජිකයන් සතු වන අතර සමාජිකයන් සියලු දෙනාට මේ වත්කම් හිමි වෙනවා. ඊළඟට පොදු අවශ්‍යතා සහ අරමුණු වලින් යුක්තයි. ඒ කියන්නේ මොකක්ද? සම්පකාර සංවිධාන ප්‍රධාන අරමුණ මොකද්ද? තම සමාජිකයන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම තමයි ප්‍රධාන අරමුණ. මෙන්න මේ ලක්ෂණ 4 තියෙනවා සම්පකාර සමිති වලට. එතකොට මොනවද සම්පකාර සමිති වල වාසි? අපි වාසි කතා කරනවා 4ක්. මොනවද ඒ බලමු වාසි? ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම, සමාජිකයන්ගේ ශුභ සාධනය වෙනුවෙන් කටයුතු කිරීම, සමෝපකාර සමිති පවත්වා ගැනීම වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහම් ලැබීම, ඊළඟට ආර්ථික ප්‍රතිලාභ බෙදී යාම. මෙන්න මේ ලක්ෂණ 4 වාසි 4 තමයි සම්පකාර සමිතිවල දකින්න පුළුවන්. මොකද ආර්ථික ප්‍රතිලාභ බෙදී යාම කියලා කියන්නේ සම්පකාර සමිතියක ව්‍යාපාර කටයුතු තුළින් උපයා ගන්නා
ලබන අතිරික්තය සමාජිකයන් අතර බෙදා දෙනවා. ඒක තමයි එක වාසියක්. එතකොට වාසි 4යි. ඊළඟට මොනවද අවාසි සම්පකාර සමිතිවල? අවාසි දෙකක් තියෙනවා. ප්‍රාග්ධනය සීමිත වීම. ඒ සමාජිකයන්ගේ සමාජික ගාස්තු වලින් ප්‍රාග්ධනය සපය ගන්න. එතකොට ප්‍රාග්ධනය සීමිතයි. ඊළඟට සම්පකාර ප්‍රතිපත්ති මතම කටයුතු කළ යුතු වීම. එතකොට ඒකත් අවාසියක්. ඒකට අවාසි 2යි. ඊළඟට අපි බලමු රාජ්‍ය සංස්ථා. රාජ්‍ය සංස්ථා කියන්නේ මොනවද කියලා? රාජ්‍ය සංස්ථා කියලා කියනවා සමාගම් පනත යටතේ හැර වෙනත් නීතියක් යටතේ සංස්ථාපනය කළ පූර්ණ අයිතිය රජය සතුවන හෝ අයිතියෙන් වැඩි ප්‍රමාණයක් රජය සතුවන ව්‍යාපාර තමයි රාජ්‍ය සංස්ථා කියලා කියන්නේ. එතකොට රාජ්‍ය සංස්ථා වලට උදාහරණ මොනවද? ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, පොල් සංවර්ධන අධිකාරිය, රාජ්‍ය නීතිගත සංස්ථාව. ඒව තමයි උදාහරණ. එතකොට රාජ්‍ය සංස්ථා හඳුන්වන තවත් නම් කිහිපයක් තියෙනවා. මොනවද? රාජ්‍ය නීතිගත සංස්ථාව, කොමිසම, අධිකාරිය, මණ්ඩලය, කාර්යාංශය නම් වලින් රාජ්‍ය සංස්ථා හඳුන්වනවා. එතකොට ඒකෙත් අපි බලමු රාජ්‍ය සංස්ථාවල ලක්ෂණ මොනවද කියලා. රාජ්‍ය සංස්ථාවල ලක්ෂණ 4ක් කතා කරනවා. අයිතිය හා පාලනය රජයේ සතුයි. නෛතික පුද්ගලභාවයක් තියෙනවා. ඊළඟට විශේෂ පනතක් හෝ පවත්න පොදු පනතක් යටතේ තමයි ආරම්භ කරන්නේ. ඊට අඛණ්ඩ පැවැත්මක් තිබීම. මෙන්න මේවා තමයි ලක්ෂණ 4. ඊළඟට වාසි මොනවද? වාසි කතා කරනවා 4ක්. වාසි 3ක් තියෙනවා. මොනවද ඒ වාසි 3? අත්‍යවශ්‍ය සේවා සම්පාදනය සඳහා උචිත වීම, පෞද්ගලික අංශයේ ඒකාධිකාරී බලපෑම අවම කිරීමට දායක වීම, ලාභයේ මහජනතාව සතු වීම. එන්න මේ වාසි 3 තියෙනවා. ඊළඟට අවාසි මොනවද රාජ්‍ය සංස්ථාවල? අවාසි තියෙනවා 2ක්. මොනවද? තීරණ ගැනීමේ ස්වාධීනත්වය නැතිවීම, රජයේ මූල්‍ය රෙගුලාසි වලට යටත් වීම. එන්න ඒවා අවාසි. ඊළඟට අපිට සමිති ගැනත් කතා කරන්න තියෙනවා. සමූපකාර සමිති නෙමෙයි සමිති. මොනවද සමිති කියලා කියන්නේ? සමාජ සුබ සාධනය අරමුණු කරගෙන තමයි මේ සමිති බිහි වෙන්නේ. එතකොට සමාජ සුබ සාධනය අරමුණු කරගත් සංවිධානයක් තමයි සමිති කියලා කියන්නේ. ඒ කිව්වේ සමාජික සුබ සාධනය, ප්‍රජා සේවා, පුණ්‍ය කටයුතු වෙන්න ඒ වගේ කරුණු පදනම් කරගෙන තමයි මේ සමිති සංවිධාන පිහිටවාගෙන තියෙන්නේ. මොනවද උදාහරණ? ක්‍රීඩා සමිති, ගොවි සමිති, තරුණ සමිති, වනිතා සමිති, ඔය එක එක සමිති තියෙනවනේ. ක්‍රීඩා සමිති, ගොවි සමිති, කෘෂි සමිති. ඒවා තමයි සමිති කියලා කියන්නේ. ඊළඟට අපි බලමු රාජ්‍ය දෙපාර්තමේන්තු. මොනවද රාජ්‍ය දෙපාර්තමේන්තු කියලා කියන්නේ? අමාත්‍යාංශයක් යටතේ ක්‍රියාත්මක වන මුළුමනින්ම රජයේ ඍජු පාලනට ඇත්තන ආයතන තමයි දෙපාර්තමේන්තු කියලා කියන්නේ. ඒ අමාත්‍යාංශයක් යටතේ තමයි මේවා ක්‍රියාත්මක වෙන්නේ. මුළුමනින්ම රජයෙන් තමයි පාලනය වෙන්නේ. ඒ ආයතන තමයි දෙපාර්තමේන්තු කියලා කියන්නේ. උදාහරණ මොනවද? දුම්රිය දෙපාර්තමේන්තුව, තැපැල් දෙපාර්තමේන්තුව. ඒකෙත් අපි බලමු ලක්ෂණ මොනවද කියලා. ඒකෙත් තියෙන ලක්ෂණ වාසි අවාසි. මොනවද ලක්ෂණ? අයිතිය හා පාලනය රජයේ සතු වීම, නීතිමය කටයුතු වලදී දෙපාර්තමේන්තු ප්‍රධානියා තමයි සිය නිල නාමයෙන් පෙනී සිටින්නේ. යන්න ඒක විශේෂත්වයක්. දැන් වෙන ඒවයි නීතිමය කටයුතු වලදී එහෙම පෙනී සිටින්නේ නැහැ කවුරු ප්‍රධානියෙක්. මේක දෙපාර්තමේන්තු ප්‍රධානියා තමයි සිය නිල නාමයෙන් පෙනී සිටින්නේ. ඊළඟට අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. ඊට අරමුදල් රජය මගින් සැපයීම. මෙන්න මේ ලක්ෂණ 4 තමයි දෙපාර්තමේන්තු වල තියෙන්නේ. ඊළඟට වාසි දෙකක් තියෙනවා. ජනතාවට අත්‍යවශ්‍ය වන සේවා සැපයීම,
ඊළඟට විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය දිගු කාලීන සංවර්ධනය සඳහා හේතු වන කටයුතු දෙපාර්තමේන්තුව වල මැදිහත් වීමෙන් තමයි සිද්ධ කරන්නේ. එතකොට වාසි විදිහට ඒක ගන්න පුළුවන්. ජනතාවගේ සුබ සිද්ධිය සඳහා ලාභ අපේක්ෂාවෙන් තොරව සේවා සැපයීම රජයේ දෙපාර්තමේන්තුවට විශාල සේවක පිරිසක් සේවය කරන නිසා රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් බිහිවීම. එතකොට වාසි 4ක් තියෙනවා. දෙපාර්තමේන්තුවල අවාසි මොනවද? සේවයේ නියුතු අතිරික්ත සේවකයන් ප්‍රමාණය වැඩි නිසා ශ්‍රම පිරිවැය වැඩි. ඊළඟට රජයේ මූල්‍ය නීති සංග්‍රහය ආයතන සංග්‍රහය හා විවිධ චක්‍රලේඛවලට අනුව කටයුතු කළ යුතු නිසා තීරණ ගැනීමේ ස්වාධීනත්වය නැතිවීම මේක අවාසියක්. එතකොට ඊළඟට කතා කරන්න තියෙනවා යෝග්‍ය ව්‍යාපාර සංවිධානයක් තෝරාගන්නේ කොහොමද කියලා බලමු. කොහොමද යෝග්‍ය ව්‍යාපාර සංවිධානයක් තෝරගන්නේ? ව්‍යාපාරිකයන් විසින් ව්‍යාපාර සංවිධානයක් තෝර ගැනීමේදී අරමුණ අනුව පරිමාණය අනුව කළමනාකරණය සිදු කරන්නේ කවුද කියලා බලලා තමයි ව්‍යාපාරයක් තෝරගන්නේ. කිව්වේ අරමුණ අනුව නම් ලාභ ලැබීමේ අරමුණක්ද එහෙම නැත්නම් සමාජ සුබ සාධන අරමුණක්ද කියලා බලනවා. ඒකට ලාභ ලැබීමේ අරමුණක් නම් තෝරගන්නේ තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම් එහෙම නැත්නම් රාජ්‍ය සංස්ථා. සමාජ සුබ සාධන අරමුණක් සඳහා නම් ව්‍යාපාරයක් ගොඩනගන්නේ ගොවි සමිති, ක්‍රීඩා සමිති, සම්පකාර සමිති, රාජ්‍ය දෙපාර්තමේන්තු. ඒ වගේ සමාජ සුබ සාධනය සඳහා එහෙම ඊළඟට පරිමාණය අනුව සුළු පරිමාණ ව්‍යාපාරයක්ද මහා පරිමාණ ව්‍යාපාරයක්ද? ඊළඟට කළමනාකරණය සිදු කරන්නේ කවුරුන්ද යනවා තනි කළමනාකරණයද පුද්ගලයන් කීප දෙනෙක් විසින් කළමනාකරණය සිදු කරන්නේද කියලා හොයලා බලලා තමයි ව්‍යාපාර සංවිධානයක් මොන විදිහේ ව්‍යාපාරයක්ද කියලා තීරණය කරන්නේ. ඊළඟට ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ කොහොමද කියලා බලමු. ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම. අපි කලිනුත් කිව්වා ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ අයිතිකරුගේ සම්පූර්ණ නමින් නෙවෙයි නම් එතකොට ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම අනිවාර්යයි. නමුත් අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් ව්‍යාපාර නාමයක් පවත්වාගෙන යන්නේ නම් එම ව්‍යාපාරය ලියාපදිංචි කිරීම අනිවාර්යයි. එතකොට අපි බලමු ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ පටිපාටිය කොහොමද කියලා. ලියාපදිංචි කිරීමේ පටිපාටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉල්ලුම් පත්‍රයක් ලබා ගන්න ඕනි මුලින්ම. එතකොට ඉල්ලුම් පත්‍ර දෙකක් හම්බ වෙනවා. ඒක පුද්ගල ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමේ ඉල්ලුම් පත්‍රය. ඒ සඳහා අවශ්‍ය වන ග්‍රාම නිලධාරී වාර්තාව ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය. ඊට පස්සේ ග්‍රාම නිලධාරී සහතික කළ වාර්තාව සහ නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය ලියාපදිංචියට අවශ්‍ය ගාස්තු සමග ප්‍රාදේශීය ලේකම් වෙත බාර දෙන්න ඕනි. ඊළඟට ප්‍රාදේශීය ලේකම් මොකද්ද කරන්නේ? ලේඛන සලකා බලලා ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමේ සහතිකය ප්‍රාදේශීය ලේකම් විසින් නිකුත් කරනවා. මෙන්න මේ ක්‍රියාපිළිවෙල තමයි එක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී අනුගමනය කරන්නේ. එතකොට මේකෙදි ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ බලධරයා කවුද? අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර්වරයා තමයි ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ බලධාරියා විදිහට කටයුතු කරන්නේ. එතකොට ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමෙන් ලබාගත හැකි ප්‍රයෝජන මොනවාද? අනන්‍යතාවයක් ලැබෙනවා. තමගේ ව්යාපාරයට අනන්‍යතාවයක් ලැබෙනවා. එතකොට නම තමන්ගේ ව්‍යාපාරය අනෙක් ව්‍යාපාර වලින් වෙන් කරලා හඳුනා ගැනීමේ පහසුකමක් තියෙනවා. එතකොට ව්යාපාර නාමයේ අයිතිය තහවුරු වෙනවා. ඊළඟට රජයෙන් ලබා දෙන දිරිගැන්වීම් ලබා ගැනීමට සුදුසුකමක් වෙනවා.
ළඟට ණය ලබා ගැනීමේදී පහසුවක් වෙනවා. එතකොට එන්නේ ඒවා තමයි ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමෙන් ලබාගත හැකි ප්‍රයෝජන. දැන් එතකොට අපි මේ පාඩමක සාකච්ඡා කරා තුන්වෙනි පාඩම ව්‍යාපාර සංවිධාන. දැන් ඕගොල්ලෝ දන්නවා ව්‍යාපාර සංවිධාන කොහොමද වර්ග කරන්නේ කියලා ප්‍රධාන වර්ග තුනක්. දැන් අපි අර මුලදී කතා කරපු වගුව බලමු. මෙන්න මේ තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සීමා සහිත සමාගම්, සමූපකාර සමිති, රාජ්‍ය සමිති, රාජ්‍ය දෙපාර්තමේන්තු. මේකේ බලමු අයිතිය කවුද සතු තනි පුද්ගල ව්‍යාපාරවල අයිතිය සතු එක් පුද්ගලයෙකු. දැන් ඕගලන්ට සාකච්ඡා කරද්දී මතක් වෙයි එක් පුද්ගලයෙකු තමයි අයිති කරන්නේ. එතකොට හවුල් ව්‍යාපාරවල අයිතිය කාටද? හවුල්කරුවන් සතු. එතකොට එක්කෙනෙක් හෝ කිහිප දෙනෙක් ඉන්න පුළුවන් හවුල් ව්‍යාපාර සඳහා. අපි ඒක කලින් කිව්වා. එතකොට සීමා සහිත සමාගම් වල අයිතිය සතු වෙන්නේ කාටද? කොටස් මිලටගත් කොටස් කරුවන්ට තමයි අයිතිය සතු වෙන්නේ. ඊළඟට සම්පකාර සමිති සමාජිකයින්. රාජ්‍ය සමිති රජය සතු වේ. රාජ්‍ය දෙපාර්තමේන්තු ඒකත් රජය සතු වේ. ඊළඟට ප්‍රාග්ධනයේ සපයන්නේ ඒක පුද්ගල ව්‍යාපාරවල අයිතිකරුවන් විසින්. හවුල් ව්‍යාපාරවල හවුල්කරුවන් විසින්. අපි මේ ඔක්කොම කතා කරා කලින්. සීමා සහිත සමාගම් වල ප්‍රාග්ධනය කොටස් නිකුත් කිරීමෙන්. සම්පකාර සමිතිවල සමාජිකයන්ගේ සමාජික ගාස්තු වලින්. රාජ්‍ය සමිතිවල රජය මගින් තමයි ප්‍රාග්ධනය සපයන්නේ. රාජ්‍ය දෙපාර්තමේන්තුවලත් රජය මගින්. ඊළඟට ඒක පුද්ගල ව්‍යාපාරවල ලාභය තනිව තමයි භුක්ති විඳින්නේ. අයිතිකරුවන් එක්කෙනා ඉන්නේ. එතකොට තනිවම ලාභය හෝ අලාභය භුක්ති විඳිනවා. හවුල් ව්‍යාපාරවල ලාභය භුක්ති විඳින්නේ හවුල්කරුවන් අතර ලාභය බෙදී යනවා. සීමා සහිත සමාගම් වල කොටස්කරුවන් අතර ලාභය බෙදී යනවා. සම්පකාර සමිතිවල අතිරික්තය තමයි සමාජිකයන් අතර බෙදී යන්නේ. එතකොට රාජ්‍ය සමිතිවල මහ ජනතාව සතුයි ලාභය. ඊළඟට රාජ්‍ය දෙපාර්තමේන්තු ලාභ අපේක්ෂාවකින් තොරව තමයි සමාජ සුබ සාධන අරමුණින් තමයි සිදු කරගෙන යන්නේ. එතකොට ඒක පුද්ගල ව්‍යාපාරවල නීතිමය පුද්ගල භාවයක් නැත. හවුල් ව්‍යාපාරවලත් නීතිමය පුද්ගල භාවයක් නැත. සීමා සහිත සමාගම් වල නම් තියෙනවා. රාජ්‍ය සමිතිවලත් තියෙනවා. රාජ්‍ය දෙපාර්තමේන්තු වල දෙපාර්තමේන්තු ප්‍රධානියා සිය නිල නාමයෙන් පෙනී සිටිය යුතුය. නීතිමය පුද්ගල භාවය සම්බන්ධයෙන්. එතකොට වගකීම ඒක පුද්ගල ව්‍යාපාරවල වගකීම අසීමිතයි. හවුල් ව්‍යාපාරවල වගකීම අසීමිතයි. අපි කිව්වේ පෞද්ගලික වත්කම් පවා කැප කරන්න සිදු වෙනවා හවුල් ව්‍යාපාරවලයි ඒක පුද්ගල ව්‍යාපාරවලයි. එතකොට සීමා සහිත සමාගම් වල වගකීම සීමා සහිතයි. තමා මිලදීගත් කොටස් ගණනට පමණයි වගකීම සීමා වෙනවා. එතකොට ඊළඟට අඛණ්ඩ පැවැත්මක් ඒක පුද්ගල ව්‍යාපාරවල නැත. හවුල් ව්‍යාපාරවලත් නැත. ඒ කිව්වේ හවුල්කරුවෝ හෝ අයිතිකරුවෝ උමතුවෝ හොත් හෝ මිය ගියහොත් ව්‍යාපාරය එතනින්ම බිඳ වැටෙනවා. එහෙම නැත්නම් ව්‍යාපාරයේ පැවැත්මට බාධා වෙනවා. ඒක තමයි අඛණ්ඩ පැවැත්මක් නැත කියලා කියන්නේ. ඊළඟට සීමා සහිත සමාගම් වල අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. ඊළඟට රාජ්‍ය සමිතිවලත් අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. රාජ්‍ය දෙපාර්තමේන්තු වල රජයේ අභිමතය අනුව දෙපාර්තමේන්තු වල පැවැත්ම රඳා පවතිනවා. ඊළඟට කළමනාකරණය. ඒක පුද්ගල ව්‍යාපාරවල අයිතිකරු මගින් තමයි කළමනාකරණය සිද්ධ වෙන්නේ. හවුල් ව්‍යාපාරවල හවුල්කරුවන් මගින්, සීමා සහිත සමාගම් වල අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින්, ඊළඟට සමූපකාර සමිතිවලත් අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින්, ඊළඟට රාජ්‍ය සමිතිවලත් අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින්, රාජ්‍ය දෙපාර්තමේන්තුවල දෙපාර්තමේන්තු ප්‍රධානීන් මගින්. දැන් මේ වගුව මගින් ඕගලන්ට මේ ව්‍යාපාර සංවිධානවල සංසන්දනාත්මකව තොරතුරු මතක තියාගන්න පුළුවන් මේ වගුව භාවිතයෙන්. දැන් ඕගලන්ට මේ පාඩම හොඳට මතක හිටින්න ඇති කියලා හිතනවා. දැන් ඒක පුද්ගල ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කොහොමද කියලා දන්නවා. ආරම්භ කිරීමේ පටිපාටිය දන්නවා. ඒක පුද්ගල ව්‍යාපාරවල වාසි දන්නවා. ඊළඟට යෝග්‍ය ව්‍යාපාර සංවිධානයක් තෝරගන්නේ කොහොමද කියලා දන්නවා. රාජ්‍ය දෙපාර්තමේන්තු වල ලක්ෂණ වාසි අවාසි,
රාජ්‍ය සංස්ථාවල ලක්ෂණ වාසී අවාසී, සම්පකාර සමිතිවල ලක්ෂණ වාසී අවාසී, සංස්ථාපිත සමාගම්වල වාසී අවාසී. හවුල් ගිවිසුම කියන්නේ මොකක්ද? හවුල් ව්‍යාපාරවල ලක්ෂණ වාසී අවාසී, ඒක පුද්ගල ව්‍යාපාරවල ලක්ෂණ වාසී අවාසී අපි කතා කරා. දැන් එහෙනම් මේ පාඩමේදී මෙච්චරයි සාකච්ඡා කරන්න තියෙන්නේ.